හෙලෝ ඔන්න අවුරුදු දෙකමාරකට විතර පස්සේ අපි ගෙනලා තියෙනවා ආයි අන්බොක්සින් වීඩියෝ එකක් අපේ channel එකෙන්. ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට අද අපි අන්බොක්ස් කරන්න යන්නේ Xiaomi i1 Pro mini drone එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අන්බොක්ස් එකට. තිබ්බ සුදු පාට කවර් එක අයින් කරගත්තට පස්සේ මේ විදිහට බබල් රැප් කරලා තමයි බොක්ස් එක තියෙන්නේ. අපි බබල් රැප් එකත් එමිට අයින් කරගමු. දැන් ඔයාලට පේනවා ඇති මෙතනින් තියෙනවා i1 Pro drone mini කියලා. ඒත් එක්කම ඒජ් එක තියෙනවා අවුරුදු 17කට වැඩි අයට තමයි මෙයාලා මේක රෙකමන්ඩ් කරන්නේ. ඒත් එක්කම මේ පැත්ත ගත්තාම තියෙනවා මේකේ තියෙන ෆීචර්ස් ටික. බෑක් එකේ ගත්තාම මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන්. drone එකේ ෆොටෝ එකක් තියෙනවා. මේ පැත්ත ගත්තාම drone එකේ නම තියෙනවා. drone එක ගත්තාම අපිට මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේක මම ගත්ත පළවෙනි drone එක මගේ ජීවිතේ. මේක ඇත්තටම ඉස්සෙල්ලා අන්බොක්ස් කරලා තියෙන්නේ. මොකද මම මේක ගෙන්නුවේ හොබි මාර්ට් එකෙන්. එතකොට ඒගොල්ලෝ අන්බොක්ස් කරලා චෙක් කරලා තමයි මට මේ විදිහේ පාර්සල් එක ගෙවලා දෙන්නේ. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු. ෆස්ට් ටයිම් මගේ එක්ස්පීරියන්ස් එක drone එකක් අන්බොක්ස් කරන. අපි බලමු ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. පුළුවන් මෙන්න මෙතනින් box එක open කරගන්න. උඩින් මෙන්න මෙහෙම තමයි පේන්නේ. මම හිතන්නේ මේ පැත්තට තියෙන අපි බලමු එළියට අරගෙන. ඔව්. box එකේ මොකුත් නැහැ. අපි box එක පැත්තකින් තියාගමු. මෙන්න තියෙනවා drone එක ඉස්සල්ලාම මේ cover එකත් අයින් කරගත්තාම හරි. මෙන්න තියෙනවා drone එක. මෙතන ඉස්සරහා තියෙනවා කැමරාව. මෙතන තමයි මං හිතන්නේ බැටරි එක තියෙන්නේ. ඔව් මෙතන බැටරි එක තියෙනවා. ඒත් එක්කම තියෙනවා මේකට එන රිමෝට් කන්ට්‍රෝල් එක. එක්ස්ට්‍රා බැටරි එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා යූසර් මැනුවල් එක. ඒත් එක්කම ඇවිල්ලා තියෙනවා එක්ස්ට්‍රා ප්‍රොපෙලර් ටිකක් ඇවිල්ලා තියෙනවා. ස්ක්‍රූ එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම USB type C USB අනිත් පැත්ත type C කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. ෆෝන් හෝල්ඩර් එක ඇවිල්ලා තියෙනවා. තව ඇවිල්ලා තියෙනවා යූසර් මැනුවල් එකක් මම හිතන්නේ රිමෝට් එකට. ඉතින් අපි දැක්ක බඩු ටික තමයි අපිට මේ drone එකත් එක්ක ඇවිල්ලා තිබ්බේ. ඉතින් මම ගාව තියෙනවා දැන් drone එක. drone එක ගත්තාම අල්ලේ උඩ තියලා උනත් යවන්න පුළුවන්. චූටි drone එකක්. ඉස්සරහ තියෙනවා අංශක 160ක් rotate කරන්න පුළුවන්. අංශක 180ක් rotate කරන්න පුළුවන් කැමරා එකක්. මේ පැත්තේ තියෙන ඒගොල්ලන්ගේ branding එක i1 Pro කියලා. ඒත් එක්ක මෙතනින් තමයි start button එක තියෙන්නේ. ස්ටාර්ට් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපිට ලයිට් එකක් බලා ගන්න පුළුවන්. මම ආයි ඔෆ් කරනවා. මෙතන තියෙනවා බැටරි එක. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් බැටරි එකේ උඩින් අපිට තියෙනවා type C charging port එකක්. මෙතනින් අපිට charge කරගන්න පුළුවන්. drone එකේ සම්පූර්ණ බල ගත්තාම බැටරි එකත් එක්ක සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් වගේ තමයි වෙන්නේ. ওই ටික තමයි drone එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම අපිට තියෙනවා කතා කරන්න අපේ රිමෝට් කන්ට්‍රෝල් එක. drone එකේ කන්ට්‍රෝලර් එක තියෙනවා. මෙතෙන්ට තව එනවා ෆෝන් හෝල්ඩර් එක. මෙතන උඩට මෙන්න මේ විදිහට අපිට ජොයිස්ටික් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකේ on off බටන් එක. ඒත් එක්කම රිමෝට් එකට අපිට වෙනම AAA බැටරි කෑලි 3ක් 1.5 වෝල්ට් AAA බැටරි කෑලි 3කින් තමයි රිමෝට් එක පවර් සප්ලයි එක ගන්න පුළුවන්. පිටිපස්සේ තව බටන් දෙකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු. ඒත් එක්කම තියෙනවා charging cable එක. ස්ක්‍රූ එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අමතරව ඇවිල්ලා තියෙනවා අපිට propeller set එකක් සහ තවත් drive එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ propellers ටික පරිස්සමට ගලව ගන්න තමයි මේක ඇවිල්ලා තියෙන්නේ.
ඒත් එක්කම මේකට තව එක්ස්ට්‍රා බැටරි එකක් ආවා. එතකොට පැකේජ් එකේ ආවේ ඩ්‍රෝන් එකයි එක්ස්ට්‍රා බැටරි දෙකයි කේබල් එක තව ආවා එක්ස්ට්‍රා ප්‍රොපෙලර් සෙට් එකක්. ඒත් එක්කම රිමෝට් කන්ට්‍රෝල් එක. ඔය ටික තමයි අපිට ඩ්‍රෝන් එකත් එක්ක හම්බුනේ. ඉතින් අද මම අරන් ආවේ මේ i1 Pro කියන ඩ්‍රෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එක විතරයි. අපි මේක ඉස්සරහට ෆ්ලයි කරලා තව සතියක් වගේ ඇතුළත ආයි වීඩියෝ එකක් කරන් ඉන්නම් කොහොමද මගේ එක්ස්පීරියන්ස් එක කියලා. දැනට ලංකාවේ මිල ගත්තාම මේ i1 Pro ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් 13000 15000 අතර මුදලකට ගන්න පුළුවන්. මම මේක ගත්තේ හොබි මාර්ට් එකෙන්. මේක ඒගොල්ලෝ සල්ලි දීන වීඩියෝ එකක් නෙවෙයි. මම ගත්ත තැන ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් මේ ටික තමයි අපිට ඩ්‍රෝන් එකත් එක්ක බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු කොහොමද මගේ එක්ස්පීරියන්ස් එක මේ ඩ්‍රෝන් එක සහ මේකේ කැමරා ක්වොලිටි කොහොමද කියලා. ගොඩක් අය කියනවා කැමරා ක්වොලිටි හොඳයි කියලා. අපි ඉස්සරහට ඒ ටිකත් බලමු. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. මේකේ අපි ඊළඟට කතා කරමු කොහොමද මගේ යූසර් එක්ස්පීරියන්ස් එක කියලා මේ ඩ්‍රෝන් එකේ. එහෙනම් ජය වේවා.